ආයුබෝවන් ඕගොල්ලෝ සියලු දෙනාටම අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉලෙක්ට්‍රික් වෙහිකල් charges level 3කට අපිට කඩන්න පුළුවන්. ඒ level 3 සහ මේ ඉලෙක්ට්‍රික් වෙහිකල් අපි charge කරද්දී අපි සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ charge කරද්දී අපි කළ යුතු සහ නොකළ යුතු දේවල් කීපයක් තියෙනවා. අන්න ඒ දේවල් ගැන සාකච්ඡා කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඕගොල්ලෝ දැනට ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් ගන්න බලාපොරොත්තු වෙන හෝ ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් ඔබ සතුව තියෙන පුද්ගලයෙක් වෙන්න ඉඩ පුළුවන්. ඉතින් ඒ කට්ටිය පොඩ්ඩක් සැලකිලිමත් වුණොත් හොඳයි. මෙන්න මේ charge කරද්දී මෙන්න මේ charging practice ටික ඔයගොල්ලෝ practice එකක් විදිහට කරගෙන යනවා නම් හොඳයි. ඉතින් අපි ඒ ගැන සාකච්ඡා කරමු. අද වීඩියෝ එකට අපි යමු. ඊට කලින් මට කියන්න අවශ්‍යයි මම කලින් වීඩියෝ දෙකක් දාලා තියෙනවා. ඒකේ තියෙන්නේ මේ ඉලෙක්ට්‍රික් වෙහිකල් ඉන්ට්‍රොඩක්ෂන් එක සහ ඉලෙක්ට්‍රික් වෙහිකල් ටයිප්ස් පිළිබඳව. ඒක ඔයගොල්ලෝ බැලුවේ නැත්නම් ගිහිල්ලා බලන්න. මම මේ වීඩියෝ එක අන්තිමට ලින්ක් එක දාලා තියන්නම්. හරි අපි වීඩියෝ එකට යමු. අපි මුලින්ම කතා කරමු මේ level 3 පිළිබඳව. මුලින්ම කතා කරමු level 1 එක. කියන්නේ මේ charger level 3කට කඩන්න පුළුවන්. ඒක level 1, level 2 සහ level 3 කියලා අපිට කඩනවා. level 1 එකේදී මේක සාමාන්‍යයෙන් මේ level 3කට අපි කඩලා තියෙන්නේ ඒ voltage එක සහ power output එක. මේ charger එකේ voltage එක සහ power output එක මත තමයි අපි මේ level වලට කඩලා තියෙන්නේ. ඒතකොට level 1 category එකට වැටෙන chargers වල voltage එක තියෙන්නේ volt 120 AC සහ power output එක තියෙන්නේ kilowatt 1ත් 2.4ත් අතර පරාස. එක තමයි මේකේ kilowatt power output එක තියෙන්නේ. ඉතින් මේ charger එකකින් අපිට පුළුවන් plug-in hybrid electric vehicle එකක්. ඒ කියන්නේ මම කලින් වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා මේ electric vehicle type පිළිබඳව. ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න. මේ plug-in hybrid electric vehicle එකක් අපිට සාමාන්‍ය level 1 charger එකකින් පැය 5ත් 6ත් අතර කාලයක් ඇතුළත charge කරගන්න පුළුවන්. එතකොට ඒ වගේම battery electric vehicle එකක්. battery electric vehicle එකක් අපිට level 1 charger එකකින් පැය 40ත් 50ත් අතර කාලයකින් මේක full charge කරගන්න පුළුවන්. එතකොට මේක සාමාන්‍යයෙන් use කරන්නේ home charging වලදී සහ මේ අපි වැඩ කරන ස්ථානයේ charge කරන point වල තමයි මෙන්න මේ level 1 එක භාවිත වෙන්නේ සාමාන්‍යයෙන්. ඒ වගේම ඊළඟ එක තමයි level 2 එක. level 2 එකේ charges වල තියෙන්නේ voltage එක volt 208ත් 240ත් අතර range එක AC voltage එක. ඒ වගේම මේ level 2 charger වල power output එක kilowatt 3.7 ඉඳලා kilowatt 19.2 දක්වා range එක පවතිනවා. එතකොට මෙන්න මේ level 2 charger එකකින් plug-in hybrid electric vehicle එක අපිට charge කරගන්න පුළුවන් පැය දෙකත් අතර කාලයක් ඇතුළත. ඒ වගේම battery electric vehicle එකක් අපිට charge කරගන්න පුළුවන් පැය 4ත් පැය 10ත් අතර කාලයක් ඇතුළත මේ battery electric vehicle එකක් අපිට charge කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ level 2 category එකේ charger සාමාන්‍යයෙන් use වෙන්නේ public charging station වල තියෙනවා. ඒ වගේම workplace වලත් තියෙනවා, home charging port වලත් තියෙනවා. එතකොට ඊළඟ එක තමයි level 3. level 3 chargers වල voltage එක volt 480 තමයි පවතින්නේ. ඒක volt 480 DC, AC, හෝ DC බහුලුම් තියෙන්නේ DC. ඉතින් මේකේ power output එක kilowatt 50 ඉඳලා kilowatt 350 දක්වා range එක පවතිනවා. මේ level 3 chargers. ඉතින් මේ level 3 chargers වලින් charge කරද්දී plug-in hybrid electric vehicle එකක් අපිට මිනිත්තු 15ත් මිනිත්තු 30ත් අතර කාලයකින් charge කරගන්න පුළුවන්. ඒ වගේම battery electric vehicle එකක් අපිට මිනිත්තු 10ත් මිනිත්තු 20ත් අතර කාලයකින් මේක charge කරගන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍යයෙන් අපිට use වෙන්නේ fast charging station වල. ඒ කියන්නේ මේ fast charging station වල භාවිත වෙන category එකට තමයි මේ level 3 category එක වැටෙන්නේ. ඉතින් මම මේ plug-in hybrid electric vehicle, battery electric vehicle ගැන මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද කලින් වීඩියෝ එකක් කරා. ඔයගොල්ලෝ ඒක තේරෙන්නේ මේකෙදී ඒක සමහර විට එකපාරම කිව්වට ඔයගොල්ලොන්ට පැහැදිලි නැතුව ඇති. කලින් වීඩියෝ එක බලන්න plug-in hybrid electric vehicle එක කියන්නේ මොකද්ද, battery electric vehicle එක කියන්නේ මොකද්ද කියලා. එතකොට ඒක බලලා මේක බලුවා නම් හොඳයි කියලා තමයි මම හිතන්නේ. මේ ටික තමයි level 3. හරි අපි දැන් ඊළඟ කොටසට යමු. මම මේ කොටසෙන් සාකච්ඡා කරන්නේ අපි ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක බැටරි එකක් charge කරගද්දී අනුගමනය කර යුතු ක්‍රියාමාර්ග මොනවද? ඉතින් මේ ක්‍රියාමාර්ගයන් මේ විදිහට අපි අනුගමනය කරොත්
අපිට අපේ බැටරි එකේ ආයු කාලය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම හොඳ කාර්යක්ෂමතාවයක් පවත්ව ගන්න පුළුවන්. ඒ වගේම මේකේ දිගුකාලීන පිරිහීම අපිට අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ BYD බැටරි ඇත්තටම මේ හැම දෙයක් ගැනම සලකලා බලලා හොඳට නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ නිසායි මෙන්න මේ බැටරියට අවුරුදු 8ක වගකීමක් ලබා දෙන්නේ. ඉතින් සාම්ප්‍රදායික ලිතියම් අයන් බැටරි වලට සාපේක්ෂව BYD වාහනවල තියෙන බැටරිය ඉදිරියෙන් පවතිනවා. BYD වාහනවල යූස් වෙන්නේ ලිතියම් අයන් ෆොස්ෆේට් බ්ලේඩ් බැටරි. මේ බ්ලේඩ් ටයිප් බැටරි තමයි භාවිත වෙන්නේ BYD වාහනවල. ඉතින් සාපේක්ෂව ලිතියම් අයන් බැටරි වලට වැඩිය BYD වෙහිකල් වල තියෙන ලිතියම් අයන් බැටරියේ performance වැඩි. අනිවාර්යයෙන්ම සාම්ප්‍රදායික ලිතියම් අයන් බැටරි වලට නම් මේ ප්‍රැක්ටිස් ඒ විදිහටම කරන්න ඕනේ. මොකද එතකොට තමයි ඒක වගේ තියෙන ආයු කාලයයි අර මම කිව්ව කරුණු ටික ඒ විදිහටම අපි දිගු කාලයක් හොඳට බැටරි පාවිච්චි කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකෙදී ඇත්තටම ඒ හැම දෙයකට ඔරොත්තු දෙන විදිහට තමයි BYD වල බැටරි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒත් අපි අර ප්‍රැක්ටිස් එකක් විදිහට මේ දේවල් කරොත් අපේ බැටරිය තවත් ඒ බැටරියෙන් හොඳට වැඩ ගන්න පුළුවන්. කොටිම කිව්වොත් ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇති දැන් හැමෝගාම සාමාන්‍ය ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවනේ. ස්මාර්ට්ෆෝන් එකක් අපි charge කරද්දී කාලයක් ඇද්දී බැටරිය performance අඩු වෙනවා. ඔයගොල්ලෝ අත්දැකීමම දැකලා තියෙනවනේ. අවුරුදු කිහිපයක් පාවිච්චි කරද්දී ඒකේ ඉක්මනට discharge වෙනවා. වැඩි වෙලාවක් charger එකට අපි plug කරලා තියන්න ඕනේ. ඉතින් අපි බැටරියක් ඉතින් සාමාන්‍යයෙන් අර තියෙන ප්‍රැක්ටිස් එකේ කරන්නේ නැහනේ, charge කරන්නේ නැහනේ. එහෙම අපිට තියෙන කාර්යබහුල ජීවිතෙත් එක්ක එහෙම කරගන්න අමාරුයි සාමාන්‍යයෙන්. ඒ නිසා ෆෝන් එකේ බැටරිය ඉක්මනට discharge වෙන එක, ඒ performance අඩු වෙන එක ඔයගොල්ලෝ අත්දැකීමෙන් දැකලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේක තියෙන ලිතියම් අයන් බැටරි. හැබැයි මෙයාලා ඊට වැඩිය හොඳට වැඩි දියුණු කරලා තියෙනවා මේ බැටරි. BYD වාහනවල තියෙන බැටරිය සාමාන්‍යයෙන් සෑහෙන කාලයක් හොඳට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ බැටරිත් අපි ප්‍රැක්ටිස් එකක් විදිහට මේ ටික කරගෙන ගියොත් අපිට සෑහෙන කාලයක, ඒ කියන්නේ අවුරුදු 8කටත් වැඩිය මේ බැටරිය හොඳ performance එකක තියාගෙන අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. හරි, අපි දැන් බලමු ඒ කරුණු මොනවද කියලා. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික ලිතියම් අයන් බැටරියක් නම් 120ත් 180ත් අතර ප්‍රතිශතයක පවත් ගන්න කියලා තමයි කියන්නේ. BYD වාහනවල තියෙන බ්ලේඩ් බැටරි එක 100 charge එකට හොඳට ඔරොත්තු දෙන්න තමයි හදලා තියෙන්නේ. ඒකින්ද 100 charge කරාට ප්‍රශ්නයක් නැහැ. ඒත් අපි ප්‍රැක්ටිස් එකක් විදියට 80ට 90 අතරදී ඒක අන්ප්ලග් කරගත්තට හොඳයි. කියන්නේ ඒක හොඳ ප්‍රැක්ටිස් එකක් විදිහට තමයි තාමත් පිළිගන්නේ. ඒත් 100% charge කරාට ප්‍රශ්නයක් නැහැ. මේක අර අපි ප්‍රැක්ටිස් එකක් විදිහට කරා නම් හොඳයි. ඒ වගේමයි අපිට පුළුවන් හැම වෙලේම අපි slow charging charges තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ මම කලින් සඳහන් කරේ level 1 level 2 category එකට අයිති වෙන charges තියෙන්නේ. අන්න ඒ charges වලින් පුළුවන් තරම් අපිට charge කරගන්න පුළුවන් නම් හොඳයි. හැම වෙලේම fast charges වලට යන්නේ නැතුව. එතකොට අපිට සාමාන්‍යයෙන් දැන් BYD vehicle එකක් සාමාන්‍යයෙන් 130ට 140ට වඩා අඩු වෙද්දී අපි රැට charge කරගත්තා නම් දාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට ගෙදර charger එකක් තියෙනවා නම් ඉතින් ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් රාත්‍රියේ පුරාම ගහලා තියන්න පුළුවන්. පැය කිහිපයක් පුළුවන් හැම වෙලාවකම slow charging method එක තමයි පාවිච්චි කරන්න කියන්නේ. එතකොට අපිට බැටරියේ සෙල් වලට ලොකු ස්ට්‍රෙස් එකක් දෙන්න අවශ්‍ය නැහැ. ලොකු ස්ට්‍රෙස් එකක් thermal ස්ට්‍රෙස් එකක් ලබා දෙන්න ලැබෙන්නේ නැහැ මේ slow charging වලදී. ඉතින් ඒ වගේම fast charging අපි use කරද්දී ඒකට ගයිඩ්ලයින්ස් තියෙනවා. සාමාන්‍යයෙන් BYD vehicle එකක් සාමාන්‍යයෙන් NMC බැටරියට සාපේක්ෂව 100% full charge එකේදී හොඳට ඔරොත්තු දෙනවා. හැබැයි මේක සාමාන්‍යයෙන් DC fast charging නිතරම අපි පාවිච්චි කරද්දී සාමාන්‍යයෙන් තාමත් ඒක අර දිගු කාලීන පිරිහීමට යම් බලපෑමක් තියෙනවා. අපිට බැටරිය එයාලා වගකීම් ලබා දෙන අවුරුදු කාලේ කොහොමද පාවිච්චි කරන්න පුළුවන්. ඒත් අපිට ඊට වැඩිය කාලයක් මේ බැටරිය හොඳට තියාගන්න පුළුවන් මේ විදිහට මේ ක්‍රියාමාර්ග අනුගමනය කරොත්. අපි daily use වලදී slow charging method එකට යනවා. අපි long trip එකදී DC fast charging වලට යනවා. අර මම එහෙම daily use වලදී DC fast charging කරා කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒත් අපි ප්‍රැක්ටිස් එකක් විදිහට මේක කරනවා නම් ඕගොල්ලන්ට හොඳයි. දැන් ඕගොල්ලෝ අනාගතයේදී ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් හරි, දැන් ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් ඕගොල්ලෝ සතුව තියෙනවා හරි නම් ඉතින් මේ කරුණු පිළිබඳව දැනගෙන ඉන්න එක ඕගොල්ලන්ට සෑහෙන්න වැදගත් වෙයි. ඉතින් ඒ වගේම මේක 100% charge කරන BYD බැටරිය acceptable. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක එයාලා අනුමත කරනවා 100% charge කරන එක. ඒත් හැම වෙලේම අවශ්‍ය නැහැ ඒක. අපිට පුළුවන් හැම වෙලේම අපි slow charging වලට ගියා නම් ඒක හොඳයි. සාමාන්‍ය ට්‍රැඩිෂනල් EV වල නම් ඒ බැටරිස් වල නම් අනිවාර්යෙන්ම ඉතින් අර මේ ක්‍රියාපටිපන්න අනුගමනය කරන්න ඕනේ. 100% හැම වෙලේම charge කරන්න හොඳ නැහැ. මේ ඒවා සාමාන්‍ය 80 රේන්ජ් එකේ තමයි තියාගන්න ඕනේ. 120 180
පරාසය තුල තමයි තියාගන්න ඕන හොඳ. එතකොට වැඩි කාලයක් බැටරිය හොඳට යූස් කරගන්න පුළුවන් වෙනවා අපිට. මේ බැටරිය 100% charge කරා කියලා BYD එකේ තියෙන බ්ලේඩ් බැටරිය 100% charge කරා කියලා ඒක ප්‍රශ්නයක් නෑ. ඒක serious degradation එකකින් නැතුව 100% ඔරොත්තු දෙන්න හදලා තියෙනවා. ඒ කියන්නේ දීර්ඝ කාලින පිරිහීමට බලපාන්නේ නෑ. මේ 100% charge කරන එක BYD බැටරිය. අපි 100%ක් මේක charge කරොත් වැඩි දවසක් නවත්තලා තියන්න හොඳ නෑ. සාමාන්‍ය එක ප්‍රැක්ටිස් එකක් විදිහට අපි කරනවා නම් අපි දිග දුර ගමනක් යනවා නම් හරි අපි 100% charge කරනවා නම් ඒ වාහනේ දවසක් දෙකක් තුනක් වගේ නවත්තලා තියන්න හොඳ නෑ. අපි ස්ටාර්ට් කරලා පදින්න ඕනේ. සාමාන්‍ය 100% charge එක අල්ලුවාම ඒකට ඔරොත්තු දෙන්න තමයි මේ BYD බැටරිය හදලා තියෙන්නේ. අනිත් බැටරිය නම් සාමාන්‍ය අනිවාර්යයෙන්ම 100% charge කරොත් නම් මේවා කරන්න ඕනේ. නැත්නම් ඒ වගේ කාලයක් එක්ක ඒ වගේ performance අඩු වෙනවා. ඒක ඒ විදිහට කරේ නැති වුණොත්. ඉතින් මේක 100%ට අපි charge කරනවා නම් අනිවාර්යෙන් අපි ඒක පදින්න ඕනේ. වැඩි කාලයක් තියන්නේ නැතුව සාමාන්‍ය දවස් දෙක තුනක් දවස් දෙකක් නවත්තලා තියන්න හොඳ නැහැ 100% charge කරලා. එතකොට මොකද ඒකේ බැටරිය ඔරොත්තු දෙන්න ඕනේ මේ 100% charge එකට. දැන් BYD බැටරිය ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒකට ඔරොත්තු දෙන්න විදිහට තමයි හදලා තියෙන්නේ. ඒත් අර අපි ප්‍රැක්ටිස් එකක් විදිහට ආහාරම කරනවා නම් හොඳයි කියලා කියන්නේ. ඒ වගේම තමයි අපිට පුළුවන් නම් මෙන්න මේ බැටරිය මම කලින් කිව්වා වගේ 180 90 රේන්ජ් එකේදී අන්ප්ලග් කරා නම් හොඳයි. BYD බැටරිය. සාම්ප්‍රදායික ලිතියම් අයන් බැටරිය නම් 180න් වගේ අන්ප්ලග් කරගත්තා නම් හොඳයි. ඉතින් ඒ වගේම තමයි බැටරි කැලිබ්‍රේෂන් එක. මේ බැටරි කැලිබ්‍රේෂන් එක අපි මාසෙකට සැරයක් කරන්න ඕනේ. එතකොට ඒ කියන්නේ කරනවා නම් හොඳයි. මොකද කැලිබ්‍රේෂන් එකේදී අපි කරන්නේ මේ බැටරිය පර්සන්ටේජ් එක 110ට වඩා අඩු වෙනකන් ඩිස්චාර්ජ් කරගන්නවා. 110ට වඩා අඩු වෙනකන් ඩිස්චාර්ජ් කරගන්නවා. 110 හෝ 110ට වඩා අඩු වෙනකන් ඩිස්චාර්ජ් කරලා ආයෙ 100%ටම charge කරනවා. fully charge කරනවා. එතකොට මේ fully 110ට වැඩි අඩු වෙනකන් ඩිස්චාර්ජ් කරලා 100%ක්ම ඒක බැටරිය අපි charge කරාම මේකේ මේ බැටරි මැනේජ්මන්ට් සිස්ටම් එක තියෙනවා. මෙන්න මේ බැටරි මැනේජ්මන්ට් සිස්ටම් එක රීකැලිබ්‍රේට් කරනවා අපි මේ කරන වැඩේ. බැටරිය 110ට අඩු කරලා 100%ම charge කරාම රීකැලිබ්‍රේට් වෙනවා මේ බැටරි මැනේජ්මන්ට් සිස්ටම් එක. එතකොට ඒකේ මාසයකට සැරයක් අපි ප්‍රැක්ටිස් එකක් විදිහට කරනවා නම් හොඳයි. එතකොට පුළුවන් මේ වාහනේ තියෙන software එකේ නිවැරදි ඇස්තමේන්තු පරාසයක් පවත්වා ගන්න පුළුවන් වෙනවා මේ software එකට. නිවැරදි ඇස්තමේන්තු පරාසයක් මේ software එකට පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා මාසයකට සැරයක් අපි මේ බැටරි කැලිබ්‍රේෂන් එක කරාම. ඉතින් ඒකත් ප්‍රැක්ටිස් එකක් විදිහට ඕගොල්ලෝ කරනවා නම් හොඳයි. ඒ වගේම තමයි ලොන්ග් ටර්ම් පාකින් කරනවා නම් අපි මේ බැටරිය පාවිච්චි කරන්න ඕන කොහොමද කියලා. ඒ කියන්නේ අපි දවස් කීපයක් හරි සති කීපයක් හරි එහෙම ටික වැඩි කාලයක් වාහනේ එක තැනක අපි පාක් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ බැටරි පර්සන්ටේජ් එක 150 160 අතර පරාසයේ තියෙන්න ඕනේ. එහෙම තියෙනවා නම් හොඳයි. එතකොට තමයි බැටරියේ performance අපිට අඩු කරගන්න නැතුව දිගු කාලයක් හොඳට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය full charge එකේ තියලා පාක් කරලා තියන්න හොඳ නැහැ සෑහෙන කාලයක්. ඒ වගේම low charge එකේ තියලා පාක් කරලා තියන්න හොඳ නැහැ. සාමාන්‍යයෙන් 150 160ත් අතර percentage එක අපි බැටරිය පවත්වාගෙන ඒක පාක් කරලා තියන්න පුළුවන්. ඒක අවුලක් නැහැ. ඒක තමයි ප්‍රැක්ටිස් එකක් විදිහට අපි කරන්න ඕනේ. එතකොට මේකේ භාවිතා වෙන අවස්ථාව අනුව මේක අපි බැටරිය යූස් කරන්න ඕන ස්ට්‍රැටජිස් තියෙනවා. ඒ කියන්නේ අපි daily යූස් කරද්දි බැටරිය charge කරගන්න ඕන ස්ට්‍රැටජිස් තියෙනවා. අපි long distance වලට යද්දි බැටරි charge කරන්න ඕන ස්ට්‍රැටජිස් තියෙනවා. ඒ වගේම ඔය නවත්තලා තියෙද්දි අපි බැටරි පාවිච්චි කරන්න ඕන ස්ට්‍රැටජිස්. ඒ මම දැන් උඩදිත් කතා කරා. තමයි daily use වලදී කරන්න කියන්නේ 80 90 අතර charge කරගන්න කියලා. ඒතර ඒක සාමාන්‍යයෙන් රැට charge කරා නම් හොඳයි slow charging method එකෙන්. එතකොට charge කරන්න ආරම්භ කරා නම් හොඳයි 130 140ට වඩා අඩු වෙද්දි බහිද්දි ඒ ප්‍රමාණයට percentage එක බහිද්දි අපි charge කරගත්තා නම් හොඳයි. ඉතින් DC charge fast charging නිතරම භාවිතා කරනවට වැඩිය පුළුවන් හැම වෙලේම අපි slow charging method වලට ගියා නම් හොඳයි. ඉතින් ඒ වගේම long distance travel කරද්දී fast charging එකකින් භාවිතා කරලා හරි slow charging එක භාවිතා කරලා අපි 100% charge කරගන්න ඕනේ. මොකද අපි දිග දුර යනවා නම් අපිට සමහර විට charging point හොයාගන්න බැරි වෙන්න පුළුවන්. එක ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් අපි 100% charge කරන්න එක හොඳයි. හැබැයි ඒක මම කලින් කිව්වා වගේ ඒක නවත්තලා තියන්න හොඳ නැහැ. පාක් කරලා තියන්න හොඳ නැහැ. 100% charge කරලා අපි සාමාන්‍යයෙන් හෙට ගමනක් යනවා නම් අද 100% charge කරගත්තට ප්‍රශ්නයක් නැහැ. දැන් අනිද්දා ඉංගනිද්දා වගේ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා නම් අද 100% charge කරලා තියලා හරියන්නේ නැහැ. ඒක කියන්නේ හරියනවා පුළුවන්. ඒ වුණාට කාලයත් එක්ක ඒතර performance අඩු වෙනවා බැටරිය. ඉතින් ඒ හින්දා අපි බැටරිය 100% charge කරලා
පාවිච්චි කරද්දී ඒක වැඩි වෙලාවට සිහිය තියන්නේ නැතුව පාවිච්චි ස්ටාර්ට් කරලා පදින්න තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ෆාස්ට් චාර්ජින් අපි අවශ්‍ය වෙලාවට විතරක් යූස් කරගත්තා නම් හරි. ඒ කියන්නේ අපි දුර ගමනක් ගිහිල්ලත් අපි නවතින තැන අපිට රෑ වාහනේ පාක් කරලා තියෙනවා නම් එතන ස්ලෝ චාර්ජින් පෝට් තියෙනවා නේද? අපිට ඒ චාර්ජින් පෝට් එකකින් චාර්ජ් කරගත්තට ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපිට එහෙම තැනකට එහෙම ඇක්සස් කරගන්න අපහසු නම් ෆාස්ට් චාර්ජින් එකකින් චාර්ජ් කරගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අපි දිගුදුර ගමනක් යද්දී අනිවාර්යයෙන්ම 110ට 120ට 120ත් 110ත් අතර අඩු වෙනකොට මේක චාර්ජ් කරගන්න අපි ප්ලෑන් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් 120 110 අතරට බැටරිය බහින එක දවල් කාලයේදී වෙන්න ඉඩ තියෙනවා. අපි වාහනේ පාවිච්චි කරන විදිහත් එක්ක. එතකොට ඉතින් අපිට ඒකේ charge point එකක් access තියෙන තැනක් ඒ අපිට තියෙන්නත් ඕනේ. ඉතින් ඒකත් අපි ඔළුවේ තියාගෙන වාහනේ use කරන්න ඕනේ. ඒ වගේම තමයි rare use වලට. ඒ කියන්නේ occasional driving. ඒ කියන්නේ අපි කලාතුරකින් පදිද්දී ඒ කියන්නේ වැඩි කාලයක් පාක් කරලා තියෙනවා නම් අර මම මුලින් කිව්වේ 150 160ත් අතර අපි බැටරිය තියා ගන්න ඕනේ පාක් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ ටෙම්පරේචර් කන්සිඩරේෂන් එකෙන් අපි බැටරි පාවිච්චි කරන විදිහ මොකද්ද? ඒ කියන්නේ අපි උෂ්ණත්වය ගැන සලකා බලද්දී හොට් වෙදර් එකක් තියෙන්න පුළුවන්, කෝල්ඩ් වෙදර් එකක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අධික උෂ්ණත්වය තියෙන පරිසරයක් වෙන්නත් පුළුවන්, අධික සීතල තියෙන පරිසරයක් වෙන්න පුළුවන්. ඒතර මේ පරිසර දෙකේදී අපි කොහොමද බැටරිය යූස් කරගන්නේ? සාමාන්‍ය ලංකාවට නම් ලොකු ප්‍රශ්නයක් නෑ. සාමාන්‍ය කාලගුණක තත්ත්වයක් තමයි මේ තියෙන්නේ. ඉතින් එහෙම නෙවෙයි ඔයගොල්ලෝ දන්නවා අධික උෂ්ණත්ව තියෙන කලාප තියෙනවා, අධික සීතල හිම වැටෙන කලාප තියෙනවා. ඉතින් මේ අධික උෂ්ණත්වයේ තියෙද්දි අපි 100% බැටරි charge කරන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. එතකොට මේ බැටරි සෙල් වල ස්ට්‍රෙස් එකක් ඇති වෙනවා. බැටරි සෙල් තර්මල් ස්ට්‍රෙස් එකක් ඇති වෙනවා මෙන්න මේ 100% charge කරලා තියෙන. ඉතින් ඒ හින්දා ඒ උෂ්ණ අධික ප්‍රදේශවල අපි charge කරද්දී සාමාන්‍යයෙන් 100ට අඩුවෙන් ප්‍රතිශතයකින් තමයි නවත්ත ගන්න ඕනේ. 80න් හරි 90න් හරි ඒ වගේ percentage එකකින් charge කරන එක නවත්ත ගන්න ඕනේ. ඒ වගේම තමයි ඒ උෂ්ණ අධික ප්‍රදේශයක අපි charge කරන්න දවල් කාලේදී අපි charge කරන්න යද්දී කොහරි හෙවණක පාක් කරගන්න ඕනේ. හෙවණක තියෙන ස්ථානයක නවත්තගෙන මේක pre cooling වෙන්න දීලා සිසිලණය වෙන්න දීලා තමයි මේක අපි charge කරන්න ඕනේ. ඒ වගේම තමයි උෂ්ණ අධික ප්‍රදේශවල අපි රැට charge කරනවා නම් සාමාන්‍ය ගොඩක් හොඳයි. ඒ වගේම තමයි අධික සීතල ප්‍රදේශවල සාමාන්‍යයෙන් මේ BYD බැටරි එකේ නම් ඒවට තොරතුරු දෙන්න තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ NMC බැටරියට වැඩිය BYD බැටරි එකේ performance හොඳයි මේ අධික සීතල ප්‍රදේශවල උනත්. DC fast charging අධික සීතල පළාත්වල උනත් slow වෙනවා. අධික සීතල පළාත්වල සමහර විට මේ DC fast charging slow වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය පරිසර තත්ත්වයකදී අපි DC fast charging එක සාමාන්‍ය මිනිත්තු 15ත් මිනිත්තු 30ත් අතර කාලෙකින් charge කරගන්න පුළුවන්. ඊට වැඩි කාලයක් යනවා සීතල ප්‍රදේශවල charge කරද්දී. මොකද එතන ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමේදී රෙසිස්ටන්ස් එකක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ අධික සීතලත් එක්ක ඒ රෙසිස්ටන්ස් එකත් එක්ක තමයි වැඩි කාලයක් ගත වෙන්නේ. ලොකු කාලයක් නෙවෙයි සාමාන්‍ය මිනිත්තු කිහිපයක් තව වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි අධික සීතල ප්‍රදේශවල බැටරි charge කරද්දී තියෙන දේවල්. ඉතින් මේ BYD බ්ලේඩ් බැටරි ඇත්තටම අනිත් බැටරි වලට වැඩිය වෙනස් වෙන්නේ ඒ බැටරි ලයිෆ් සයිකල් ගාන සාමාන්‍ය normal lithium ion බැටරි වලට වැඩි. සාමාන්‍ය මේ වගේ බැටරි සයිකල් තියෙන 3000ත් 5000ත් අතර. සාමාන්‍ය ඔය NMC බැටරි එක තියෙන බැටරි සයිකල් 1500ත් 2000ත් අතර වගේ. ඒ වගේම තමයි මේ BYD බ්ලේඩ් බැටරිය හොඳ ආරක්ෂාකාරී සහ හොඳ ස්ථායීතාවයක් තියෙන මේ බැටරිය. එතකොට මේකේ thermal runaway risk එකකට යන්නේ නැහැ. ඒ කියන්නේ ආරක්ෂාකාරී සහ හොඳ ස්ථායීතාවයක් තියෙන මේ බැටරියේ. ඒ වගේම තමයි මම කලින් කතා කරා 100% charging වලට හොඳට ඔරොත්තු දෙනවා. අනිත් බැටරි වගේ නෙමෙයි මේ BYD බැටරි 100% full charge එකට හොඳට ඔරොත්තු දෙනවා. ඒ තාමත් recommend කරන්නේ 80ත් 90ත් අතර unplug කරගත්තා නම් හොඳයි. practice එකක් විදිහට. නැත්නම් 100% charge කරන්න පුළුවන් මේ බැටරිය. ප්‍රශ්නයක් නැහැ. හොඳට ඔරොත්තු දෙන BYD බැටරිය. ඉතින් මෙන්න මේ ක්‍රියාමාර්ගයන් ටික ඕගොල්ලෝ ක්‍රියාපටිපාටියන් ඔයාලා අනුගමනය කරන්න. ඉතින් මේ ටික අනුගමනය කරාම ඕගොල්ලෝගේ ඉලෙක්ට්‍රික් වෙහිකල් එකේ බැටරියේ රේන්ජ් එක වැඩි කරගන්න පුළුවන්. බැටරි ආයු කාලය වැඩි කරගන්න පුළුවන්. බැටරිය හොඳ performance එකක් තියාගන්න පුළුවන්. සහ හොඳ කාර්යක්ෂමතාවය පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම බැටරියේ දිගු කාලීන පිරිහීම අඩු කරගන්න පුළුවන්. කොහොමත් මේ බැටරි ඩිග්‍රේඩේට් වෙනවා. ඒ කියන්නේ පිරිහීමකට ලක් වෙනවා අවුරුදු ඔය ගාන යද්දී. ඉතින් ඒක තව පිරිහීම අඩු කරගන්න පුළුවන් අපිට. පිරිහෙන ශීඝ්‍රතාවය අපිට අඩු කරගන්න පුළුවන්.
මෙන්න මේවා ප්‍රැක්ටිස් එකක් විදිහට කරාම ඉතින් ඇත්තටම මේ BYD වල තියෙන බ්ලේඩ් බැටරි එක හොඳ පර්ෆෝමන්ස් තියෙනවා හොඳටම නිෂ්පාදනය කරලා තියෙන බැටරි එක ඒක කතා කරන්න දෙයක් නැහැ ඒගොල්ලෝ BYD කම්පැනි එක මුලින්ම නිෂ්පාදනය කරන්න ගත්ත මේ බැටරි තමයි ඉතින් ඒ බැටරි යාලා අද වෙන විට ලෝකේ අනිත් සමගම් වලට සාපේක්ෂව ඉතාමත් හොඳ දියුණු ටෙක්නොලොජි එකක් තියෙනවා මේ බැටරි වල. ඉතින් ඒකයි මේ BYD අද අංක 1 ඉලෙක්ට්‍රික් වෙහිකල් මැනුෆැක්චරර් විදිහට ඉස්සරහට එන්න ප්‍රධාන හේතුවත්. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ඵලදායී වෙන්න ඇති කියලා මම හිතනවා. අද වීඩියෝ එක මම මෙතන නවත්තනවා. ඔයගොල්ලෝ හැමෝටම ආයුබෝවන්.